හරි හරි මේකේ අපි කතා කරන්නේ බ්ලයින්ඩ් ස්වයින් මේට් කියලා එකක් ගැන. හරිද? දැන් ඔය නාත කියලා මේ ටිකේ කියලා දීපු වචන ගැන ලොකුවට දන්නේ නැත්නම් වචන අල්ලන් ඉන්න එපා. හරිද? මම දන්නෙත් නෑ ඔය තියෙන වචන සමහර ඒවා. මේව දන්නවා. හරිද? ගොඩක් වචන ඉතින් අපි දන්නේ නැති දේවල් නේ ගොඩක් තියෙන්නේ. හින්දා වැඩි හිතන්න යන්න එපා වචන ගැන. අපි තියරි එක තේරුම් ගමු. හරිද? මම පුළුවන් තරම් ඔයාලට මේ ටිකේ තියරිම තමයි උගන්වන්නේ. හරිද? මොකද අපි ක්ලාස් වලදී ස්කෝලේදී හම්බුනාම ගේම්ස් අදිනවනේ. තියරි ටික මම මේව කරගන්නවා. ඔයාලා කවර් කරගන්න දැනගන්නවා. හරිද? හා හරි. බ්ලයින්ඩ් ස්වයින් මේට්. මේ අර චෙක් මේට් පැටර්න්ස් වල අපි කතා කරගෙන යන හතරවෙනි වීඩියෝ එක. හරිද? පළවෙනියටම අපි බ්ලැක් රෑන්ක් කතා කරා, ඊට පස්සේ හුක් මේට් කතා කරා, ඊට පස්සේ කලින් එකක් කතා කරා. ඔය වගේ මේ ඉන්නේ හතරවෙනි වීඩියෝ එකේ. හරිද? මේකේ බ්ලයින්ඩ් ස්වයින් මේට්. දැන් මම මේක බැලුවා වයිට් ටු ඉන්නේ රුක්ලා දෙන්නෙක් ඉන්නවා. මේ පැත්තේ ඉන්න එක රුක් කෙනයි. හරිද? මම මේක බැලුවාම මට පේනවා නිකන් චෙක් මේට් එකක් මෙහෙම එකක් මම මුලින් කපනවා ෆෝන්. කින්ට කපන්න විදිහක් නැහැ. රුක්කින් පිටිපස්සෙන් ආරක්ෂාව හම්බෙලා තින්නේ. කින්ට අනිවාර්යෙන් යන්න වෙනවා චෙක් එකක් ඉන්න මෙතනට. කින්න එතනට ගියාට පස්සේ මං එයාවත් කපනවා. ඊළඟ එක්කිනා. ආයි කින්ට චෙක්. කින්න කපන්න විදිහක් නැහැ. මොකද පිටිපස්සේ රුක්කින් ආරක්ෂාව තියෙන හැමතිස්සෙම. ආයි කින්ට එහා පැත්තට පයින්න වෙනවා. ඔන්න පැන්නා. දැන් මට පුළුවන් අර පිටිපස්සේ ඉන්න එක්කනත් මැදින් දාන්න. බලමු. ඔන්න කින් එහා පැත්තට පැන්න අපි කල්පනා කරපු විදිහටම දැන් අපේ ඊළඟ ප්ලෑන් එක තියෙන්නේ ඒ රූට්කින් ගිහිල්ලා අනිත් පෝන්නත් කපන එක. හරිද? අනිත් පෝන්නත් කැපුවට පස්සේ කින්ට අනිවාර්යෙන් මෙතනට පයින්න වෙනවා. හරිද? දැන්ට පයින්න වෙනවා. ඔතනට පැනපු ගමන් මට පුළුවන් කමක් තියෙනවා මේ රුක්ක ගෙනත් දාන්න. මහා දේවල් නැහැ. ඔන්න අපි ප්ලෑන් කරපු විදිහටම හරි. හරිද? කින්ට චෙක්මේට් මෙතනට යන්න බෑනේ. හරිද? කින්ට චෙක් එකක් තියෙනවා. චෙක්මේට් වෙලා තියෙනවා. බලමු අපි ඊළඟ එකට ගිහිල්ලා. මේක ඇවිල්ලා බ්ලයින්ඩ් ස්වයින් මේට්. හරිද? එක එක නම්නේ කිව්වේ දැන් මේ ටිකේ. ඔන්න මේකෙත් එකක් තියෙනවා. දැන් මම කල්පනා කරනවා කලින් වගේම බ්ලයින්ඩ් ස්වයින් මේට් එහෙනම් රුක්ලා දෙන්නගේ මොකක් හරි වෙන්න ඕන. එක්කෝ කපලා ඊට පස්සේ මේ ආයි ආපස්සට ඇවිල්ලා කපනේ වගේ එකක් වෙන්න ඕන. එහෙම එකක් නිකන් තේරුම් ගත්තාම ඇති. බ්ලයින්ඩ් ස්වයින් මේට්. රුක් කෙනෙක් ඉන්නවා නයිට් කෙනෙකුත් ඉන්නවා ආරක්ෂාවට කලින් වගේ රුක් මෙතන හිටියේ නෑ ඔන්න දැන් මේකේ. මම මෙන්න මෙහෙම එකක් ප්ලෑන් කරනවා. මම රුක්ක මෙතනින් ගෙනihin දානවා කින්ට චෙක්. කින්ට යනවා එහා පැත්තට. එහා පැත්තට ගියාම මට පුළුවන් කමක් තියෙනවා මේ රුක්කත් අරන් එන්න. එහෙම අරන් ආවොත් මෙයාට චෙක් එක බේරන්න පුළුවන්ද? එයාට පුළුවන් ඉතින් නයිට් ලව දාන්න පුළුවන් මැදට. ප්‍රශ්නයක් නැහැ. අපව මේ රුක්ක දාන්නත් පුළුවන්. බලමු. මගේ ප්ලෑන් එක තියෙන්නේ මෙතනට ගියා. නයිට්ගෙන් ආරක්ෂාව තියෙන කින්ට මේ පැත්තට පයින් වෙනවා. මගේ ප්ලෑන් එක තියෙන ඊළඟට රුක්ක ගේන එක. හරිද? මට රුක්ක ගේන්න පුළුවන් කමක් තියෙනවා. හරිද? ඊට පස්සේ මට පුළුවන් රුක්ක මෙතනින් දැම්ම චෙක් කරා කින්ට කින්න ආපහු මේ පැත්තට පැන්න මට අර මෙතනට ගෙනාපු රුක්ක ගෙනහැල්ලා මෙතනින් චෙක් කරන්න පුළුවන්. හරිද? බලමු. ඔන්න කින් පැන්න එහා පැත්තට දැන් මගේ ප්ලෑන් එක තිබ්බි රුක්ක මෙතනට ගේන එක දාලා බලමු. ඔන්න මෙයා මේ පැත්තෙන් ඇටැක් කරා. මං කිව්වේ එයා නවත්තන්න පුළුවන්. චෙක්මේට් එකක් වෙද්දි නවත්තන්න පුළුවන් හැමදේම කරනවා. දැන් මම මෙයාගෙන් චෙක් කරොත් කින් මේ පැත්තට පණීවි. හැබැයි ඊට පස්සේ මම මෙයාගෙන් චෙක් කරොත් මෙයා ඇවිල්ලා කපලා දාවි. ඉතින් මං කපලා හිටියොත් හොඳද? මම දැන් බලනවා. මම මෙයාව කපනවා. ඊට පස්සේ මෙයාටත් එන්න පුළුවන් මෙතනට. මං එයාවත් කැපුවොත් ඊට පස්සේ චෙක්මේට් එකක් අල්ලගන්න පුළුවන්. බලමු. තව නයිට් දාන්නත් පුළුවන් මැදට. ඔන්න රුක්ක දැම්මා. දැන් අපි කපන්නේ මේ. මෙයාගෙන් කපනවද? මෙයාගෙන් කපනවද? මම මෙයාගෙන් කපලා ආපහු කින්ට මෙතනට එන්න පුළුවන් කමක් ඇවිල්ලා ආපහු මම මෙහෙ ගියොත් හරියන්නේ නැහැ. එහෙනම් මම කපන්න ඕනේ මෙයාගෙන්මයි. ඔන්න. අර මං කිව්ව විදිහට නයිට් උත් ආවා. දැන් මට නයිට් ඔතන ඉන්න එක ප්‍රශ්නයක්ද? මම නයිට්වත් ආපහු කපන්න ඕනද? මම කලින් කල්පනා කරපු විදිහට රුක්ක මෙතනට දැම්මා කින් මෙතනට ආවා මට රුක්ක මෙතනට දැම්මහම කින්ට යන්න තැනක් නැහැ කින්ට මෙතනට එන්න විදියක් නැහැ නයිට්ගෙන් ඇටැක් එකක් තියෙනවා එහෙනම් මට නයිට් කප කප ඉන්න ඕන නැහැ මම ගිහිල්ලා කපන මේ මම ගිහිල්ලා චෙක් කරනවා කින් ආවා දැන් මම රුක්ක මෙතනින් දානවා චෙක් මේ දැක්කද හරිද හැම තිස්සෙම අර දෙන ඉත්තම කපන්න ඕනේ නැහැ අපිට අර චෙක් මේට් එකට බාධාවක් වෙන ඉත්තව කපලා දැම්මම හරි ඔන්න ඊළඟට බ්ලයින්ඩ් ස්වයින් මේට් එකේ අන්තිම පසල් එක හරිද යමු ඊළඟ එකට
කලින් වගේමයි නයිට් කෙනෙක් ඉන්නවා රුක්ල දෙන්නෙක් ඉන්නවා මට මෙතන අඩුපාඩුවකට තියෙන ප්‍රශ්නේ ඔය පෝන් මැද ඉන්න පෝන් එහෙනම් මම පෝන්ට මොකක් හරි කරගන්න ඕන මට මැද ඉන්න පෝන් අයින් කරගන්න විදිහක් තියෙනවද කියලා කල්පනා කරනවා මම දැන් මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වේද මෙහෙම කියලා බලනවත් මට මෙයාව කැපුවොත් කින් එනවා මෙතනට ඊට පස්සේ මම මෙයාව කැපුවොත් කින්ට යන්න පුළුවන් මේ හරියට මං එහෙම දිගටම ගියොත් කින් යනවා පැත්තෙන් පැත්තට මාරු වෙවි. එහෙනම් හරියන්නේ නැහැ. එහෙනම් මං කොහමද පෝන් අයින් කරගන්නේ? මම මෙතනින් කැපුවොත් රුක් කපනවා. රුක් කැපුවොත් මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද? කින්ට දැන් ඇත්තටම මෙතනට යන්න විදිහක් නැහැ. හරිද? කින්ට දැන් මෙතනට යන්න විදිහක් නැහැ නයිට් ගෙන් චෙක් වෙන හින්දා. මම මෙයාව මෙතනට වගේ දැම්මොත් මෙයා කපන එකක් නෑ. එහෙනම් හරියන්නේ නෑ. එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? මේට් ඉන් 5 තමයි මෙතන වැටලා තියෙන්නේ. පහකින් චෙක් මේට්. මම නිකන් මෙයාව කපලා පෙන්නන්නම්. වැරදි. දැක්කද? මෙයා මෙතනින් චෙක් කරනවා. එහෙනම් මෙතනින් කැපුවොත් හරියනවද අර ඔයාලා කපනවා වගේ? නෑ අපි චෙක් මේට් එකක් අල්ලන්න නේ ආවේ. අපි මම මේකත් ඇදලා පෙන්නන්නම්. දැක්කද? ඔන්න ඒක ඇද්දාම එයා කැපුවේ නෑ අපි බලාපොරොත්තු වුණු විදිහට එයා කැපුවේ නෑ මේ රුක්ගෙන් රුක්ක කැපුවේ නෑ ඇයි මෙතනින් ෆෝන් ගියාම චෙක් මට ආපහු මෙතනට යන්න වෙනවා එයා ෆෝන් ප්‍රොමෝට් කරගන්න එන්න වගේ තමයි හදන්නේ හරිද බලමු මම මෙතනින් කැපුවාම මේක 4කට අඩු වුණා කලින් 5ක් කියලා තිබ්බේ මම දැන් මෙයාව බේරගමුකෝ කපලා දානවා කපලා දැම්මොත් නයිට් ඔය එහාට ගන්න පුළුවන් මම මෙතනට ගියොත් මෙයා ෆෝන් එක කපනවා බලමු කපලා වැරදි දැක්කද එයා නයිට් ගෙන් කපනවා ඉතින් මං කින්න මෙතනට දැම්මා වැරදි එහෙනම් ඒක නෙමෙයි කරන්න ඕන මම කින්ව අරන් යන්න ඕන චෙක් වෙන්නේ නැති තැනකට මම මෙතනට අරන් ගියොත් හරි හරිද ඔන්න එතනට අරන් ගියොත් හරි දැන් මට පුළුවන් කමක් තියෙනවා ඔන්න එයා රුක් එහාට ගත්තා නැත්තම් මම එයාගේ රුක්ව කපනවා රුක්ව කපලා චෙක්මේට් වෙන හින්දා එයා රුක් එහාට ගත්තා දැන් මම අර කලින් කතා කරගත්ත විදිහට ඕක මේට් එකම එහෙමම කරනවා මේ මෙතනට දැම්මම චෙක් කින්ට එහා පැත්තට පයින් වෙනවා අපි ඊළඟ එක්කෙනත් කපනවා කින්ට ආපහු මේ පැත්තට එන්න වෙනවා මම ගිහලා රුක්ෙන් දානවා චෙක්මේට් දැක්කද මා දෙයක් නැහැ හරිද මේවා මාරම ලේසි ඔයාලා අර පොඩ්ඩක් හිතන්න නැති එක තමයි තියෙන්නේ දැන් හරිද දැන් මම පුළුවන් තරම් තියරි ටික මේ ටිකේ කවර් කරනවා ඔයාලට තියෙන්නේ නිකම් වීඩියෝ ටික බලන්න විතරයි හැබැයි අර ස්කිප් කරන්න එපා මැදදී මොකද මේ තියරිනේ අපි ඔයාලත් මම එක්කම කල්පනා කරන්න දැනගන්න ඕන හරිද නැත්තම් තේරුමක් නැහැ මම මේ කරන ඒවයි මම මේ කරන එක වීඩියෝ එක නවත්තලා කල්පනා කරන්න ඕන හරිද එතකොට මේ ඔයාලගේ ඔළුවට යනවා මේ වගේ එකක් කලින් කරා මම. එතකොට මෙතෙන්දිත් අර වගේ චෙක්මේට් එකක් බලන්න පුළුවන් මට. අන්න ඒ වගේ එකක් ඔළුවට යනවා. හරිද? ඔයාලත් වැඩේ කරගන්න වීඩියෝ ටික ගොඩ ගහ ගන්න එපා බලන්න. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. තව චෙක්මේට් පැටර්න් එකක් තියෙනවා. ඒකත් කතා කරන්න තියෙනවා. හරිද? මේක ඉවරලා සමහරට තව චෙක්මේට් පැටර්න් වීඩියෝ එකකුත් තියෙයි. හරිද? චෙක්මේට් කරන හැටි අද පුළුවන් තරම් කියලා දීලා යවන්න. හරිද? යවන්නේ කෙලින්ම චෙක්මේට් කරගෙන එන්නම් බලාගෙන යවන්න. හරිද? අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු